අයිබෝන්. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ මාත් එක්ක ජර්නිවිත් කෝසලත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට වෙනම එක්ස්පීරියන්ස් එකක් දෙන්න හදන්නේ. මේක අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අප්‍රේල් මාස 29. හැබැයි සමහර විට මාසයක් එකමාරක් ගිහිල්ලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ජර්නිවිත් කෝසල යාගේ ලයිෆ් එකේ දිගම වටිනම සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තුෙන් හිටපු ජර්නි එකක් ඇචීව් කරලා ඉවරයි. ඉතින් අද ඒ ජර්නි එකට යන්න පර්මිෂන් ගන්න ගියා. එහෙම කියන්න පුළුවන් පර්මිෂන් ගන්න ගියා. අපි බලමු. තව සති දෙකක් තුනක් විතර යනකොට ඒකේ රිසල්ට් එකයි. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. අද ජූලි 6 ඊයේ රෑ ඉල්ල තියෙන පාස්පෝර්ට් කලෙක්ෂන් වලට මේල් එක 11 බදාදා බලමු මොකද වෙන්නේ කියලා. ආයි අද 6 වෙනි මාසේ 11 අද තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් ඩේට් එක තියෙන්නේ. දැන් day 10 මාර ඉතර වෙලා 12න් පස්සේ තමයි ගන්න යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ. ඉතින් අයි මොකද හිතෙන්නේ? තාගන්න බෑ. සතුටුයි එවුලනවා තාම. මගේ අතත් එවුලනවා. අද වීසා වැදිලා කොල්ල දෙන්නටම වීසා වැදිලා තියෙන්නේ. අපේ තව මේ අපේ හයක් ඉන්නවා මේ හරි වෙලාවට වැඩ කරන හයක් ඉන්නේ තාම නැහැ. බලමු. හරි වෙන්න අපේ ඉතුරු සෙට් එක එනවා. අදහස් ප්‍රකාශ කරන්න. අදහස් කියන්නේ මාරම සතුටු දවසක් අද ඉතින් ජීවිතේ අදත් නෑ සමරනවානේ හොඳට බොන්න ඕනේ ඈ.
අපි ඉන්නේ මේ කොහෙද බං අපි ඉන්නේ මේ ඉස්තාන්බුල් නේ ඉස්තාන්බුල් ටර්කි වල ඉන්නේ මේ බොහොම අමාරුවෙන් එන වෙලාවක් ඇවිදලා හොයාගත්ත වාඩිලා ඉන්න දැනත් දැන් නිකන් වාඩිලා ඉන්නවා දැන් පැය ඔව් තව පැය 5ක් විතර ඉන්න ඕනේ මේ දැන් වෙලාව කීයද ඕකේ වෙලාව බලන්න බලන්න දැන් ඕකේ ඕනේ වෙලාව කියන්නේ දෙකයි වෙලාව එතකොට මේ 6:55ට තියෙන 4 කියන්නේ එතකොට එයා 4ක් තියෙන එයා 4ක් බලන් ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ ගයිස් අපි ඉන්නේ මේ ඉස්තාන්බුල් වල අපි මේ මොනවාද මොකද අපි යාලා ඉන්නේ ඔව් මේ තුර්කිෂ් එයාලයින් එකේ එන අයට මේ තමන්ගේ අර මෙතන ට්‍රාන්සිට් එකේ පැය ගාණක් තියෙනවානේ. මෙතන ටිකට් එක පෙන්නලා අපිට මේ මෙතන තියෙනවා මේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඩයිනින් ඒරියා එක. ඕකේ මේ මෙතන ඩයිනින් ඒරියා එකක් තියෙනවා. මේ මෙතන තියෙන අවුට්ලට්ස් වලින් මේ ඒගොල්ලන්ට ටිකට් එක පෙන්නුවාම මේ ෆ්‍රී මීල් එකක් අපිට ගන්න පුළුවන්. හරි මේ පෙන්නන ෆ්‍රී මීල් එක. හරි මේ තියෙන්නේ මම ගත්ත ෆ්‍රී මීල් එක. චිප්ස් ටිකක් තියෙනවා චිකන් කෝලා එකක් තියෙනවා මම මේක ගත්තේ පොපීස් එකෙන් මේ වගේ බර්ගර් කිං තියෙනවා සබ්වේ සාමාන්‍ය ලංකාවේ තියෙන රෙස්ටුරන්ට් සෑහෙන්න තියෙනවා මෙතන නෑ සෑහෙන්න කියන්න බෑ 3-4යි තියෙන්නේ මේ තියෙනවා ඉතින් ඒවෙන් ගන්න පුළුවන් මේ KFC එකක් එව්වා අපිට KFC එකක් හම්බුනේ නෑ